කැපුම්කුඩ ශාන්තාන්තනි දේවස්ථානයේ සේවස් ජුබලි මංගලෝත්සවය වෙනුවෙන් ස්ථානයේ උන්නතයේ ඇති කැටයම්වල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට ඇති අතර අවශ්‍ය කොටස් පමණක් මේ විදිහට ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු වල වාජනීය කොට ඇති අතරමට ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කළ යුතු වේ. මේ වන විට දේවස්ථානයේ විදුලි පද්ධතියේ වැඩ කටයුතු ආරම්භ කොට ඇති අතරම එම කටයුතු తాවකාලිකව නවතා ඇත. සම්පූර්ණව අපට ඇති කාලය හා හැකියාව පදනම් කොටගෙන එම වහලේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මුතුන්ගේ මැදිහත්කම තුළ ඔවුන්ගේ පවුලට රැකී රක්ෂාට ආශිර්වාද කර දේවාශීර්වාද ශ්‍රී ලංකා නායක හමුදාව පිළිබඳ මේ විශේෂමය වාර්තාමය වැඩසටහන සඳහා අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔවුනෙත්මි. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතරින් ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ වන්නේ ඔවුන් මුහුණ දෙන සෑම අභියෝගයක්ම මේ වන විට ශ්‍රී ලංකා නායක හමුදාවේ දියුණු තාක්ෂණය, නවීන මෙහෙයුම් ක්‍රම සහ විශ්වාසදායී පුහුණුව ලැබූ සෙබළුන් සහ නිලධාරීන් සමග නිරන්තරයෙන් ඉදිරියට පියනගලා ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය තුලින් රටට පැමිණෙන අභියෝග හා තර්ජන වලට නිහඬව හා නිබඳ මුහුණ දෙමින් ඔවුන් ඉටු කරන මේ උදාර මෙහෙවර ඇත්තරම් ප්‍රශංසනීයයි. වෙලහා නොදුටු අමිල මෙහෙවරක උදාර කතාවයි මේ. කරමින් මහමුදේ ආධිපත්‍ය රැකගත හැකි ශක්තිමත් නායක හමුදාවක් බවට පත් වුණා. නාවික හමුදාව මුලින්ම ස්ථාපනය වෙන්නේ 1937 දී රාජකීය ස්වේච්ඡා නාවික හමුදාව විදිහට. ඊට පස්සේ ලංකාව 1948 නිදහස ලැබුවට පස්සේ ඉන්දියාවේ සෛර නෞකාවක් ලැබුණා. මේ වන විට එවැනි විශාල නෞකා 10කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙනවා. ඔව් දෙව්ජා. යුද නෞකා යන අරුත 1974 වසරේ යුද නෞකා සේනාව යන වචනයෙන් බිඳියා වචනයක්. 1905 මැයි 27 වන දින දෙවන යුග සමයේ සුසීමා සටන අතුරුතර යොදාගත් නැව් හැඳින්වීමට යුද නෞකා යන වචනය යොදාගත්තා. සුසීමා සටනෙන් පස්සේ 1905 මේ යුද්ධ නෞකාවල නව වංශ කතාවක් ආරම්භ වෙනවා. නෞකාවල මෝස්තර කාලීනව තාක්ෂණයට අනුකූලව වෙනස්කම් වලට බඳුන් වෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රමිකව 1950 ඉඳලා මේ දක්වා නාවික හමුදාවට අවශ්‍ය තාක්ෂණික දැනුම වර්ධනය කරගෙන දැන් මේ වෙන විට ඉතාමත් ඉහළ තාක්ෂණයකින් යුක්ත ලෝකයේ වෙනත් නාවික හමුදාව සමතත්වයට පත් වෙලා තිනවා. විශාල ප්‍රගතියකට ලක් වෙනවා. එහිදී අපි වේග ප්‍රහාරක යාත්‍රා සඳහා විශේෂයෙන්ම විශේෂ තාක්ෂණික උපකරණ විශාල නෞකා වෙත අවශ්‍ය කරන ඉහළ තාක්ෂණිකයෙන් යුක්ත රේඩාර යන්ත්‍ර, අවි ආයුධ සහ weapons operating systems තවත් engines ඒ වගේ අවශ්‍ය කරන සියලුම තාක්ෂණික දැනුම සහ ඒ තාක්ෂණය නාවික හමුදාවට දැන් ලබා ගැනීමට කටයුතු කරගෙන යනවා. යමරු මුද්‍රා පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය කරන නෞකාවල සියලුම තාක්ෂණයකින් යුක්ත ඒකම නාවික හමුදා මූලස්ථානයේ දැන් අපි ස්ථාපිතව තියෙනවා. ලංකාවට අයත් සිගීමේ සහ ගලවා ගැනීමේ කලාපය නිරතුරුවම නිරීක්ෂණය කර ඒ අවශ්‍ය කරන හමුදාවන් පමණක් නෙවෙයි වෙළඳ නෞකාවන්ට අවශ්‍ය උපදේශක් නැත්නම් උදව්වක් අවශ්‍යම උදව් සලසා පුළුවන් මේ මධ්‍යස්ථානයේ මූලස්ථානයේ පිටලා තියෙන නාවික හමුදා මූලස්ථාන වල දැන්ටපත් වෙලා තියෙනවා. ක්‍රමක්‍රමයෙන් වර්ධනය මේ යුද නෞකා ඉතා දියුණු මෙන්ම තාක්ෂණය අතින්ද නවීකරණය වී තිබෙනවා. ඉතින් වර්තමානයේ වන විට මෙම යුද නෞකා මෙහි මේ යුද නැව් සහ
නොයදෙන යුද නැව් ලෙස වර්ගීකරණය කරන්න පුළුවන්. ඔව් නෙත්මි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආපදා කළමනාකරණය, රාජ්‍ය ආරක්ෂාව, සමුද්‍ර ආරක්ෂා කිරීමත් සිදු කරන අතර නෞකාවලින් සමන්විත නැව් බලකා වර්ග පිළිබඳ අපි දැනගමු. විශේෂයෙන්ම ගැඹුරු මුහුද ආවේක්ෂණ නෞකා, ඒ වගේම ගොඩබිම බලා යාත්‍රා කරන ඇම්ෆිබියස් වෙසල්ස් කියලා කියනවා. ඒ වගේ යාත්‍රා තියෙනවා. මිසයිල ප්‍රහාර එල්ල කරන්න පුළුවන් යාත්‍රා තියෙනවා. වේග ප්‍රහාරක යාත්‍රා සහ නොගැඹුරු මුහුදේ ආරක්ෂක කටයුතු කරන්න පුළුවන් යාත්‍රා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව පවතිනවා. මෙම නාවික බලයනියට අමතරව නාවික හමුදාවේ විශේෂ බලකායක් අපි කියනවා ස්පෙෂල් බෝට් ස්ක්වොඩ්‍රන් විශේෂ යාත්‍රා බලගණයකින් සමන්විතයි. අපි නාවික හමුදාවේ පුහුණුවීම සම්බන්ධව කතා කළොත් නාවික හමුදාවේ කාර්යයන් සාර්ථක ඉටු කිරීමට වෘත්තීය පුහුණුවක් අත්‍යවශ්‍ය වන අතර එම පුහුණුවීම සඳහා විශේෂ ක්‍රමවේදයන් සහ පාඨමාලාවන් හඳුන්වලා දීලා තියෙනවා. ඔව් දෙව්ජා. නායක හමුදා පුහුණුවීම දුරටත් දැනුවත් වෙමු. අපි නාවික හමුදාවට සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම අවශ්‍ය පිරිස් බලය අපි අයදුම්පත් මගින් අයදුම්පත් කැඳවලා ලබා ගන්නවා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ ඔවුන්ම නිලධාරීන් විශේෂයෙන්ම අපි ත්‍රිකුණාමලයේ තියෙන නාවික හා සාගරික විද්‍යාපීඨයට යවනවා. ඒ වගේම නාවිකයන් බූස්සේ තියෙන නිපුණායතනයටත් මැදවච්චේ තියෙන පූනෑව ආයතනයටත් යවනවා. ඔවුන් මූලික පුහුණුවෙන් පසු සමහර නිලධාරීන් මූලික පුහුණුව හදාරනකොටම විදේශගත වෙනවා. විශේෂයෙන්ම තාක්ෂණික ෆීල්ඩ් එකේ ඉන්න අය ඉතුරු අයට වරින් වරට ලැබෙන දේශීය සහ විදේශීය පුහුණුවීම් අවශ්‍ය කාලෙදී ලබා දෙනවා. ඒ වගේම නාවිකයන්ටත් මූලික පුහුණුවෙන් පස්සේ වැඩිදුර පුහුණුව සඳහා ඒ වගේම ආයතනයන් තියෙනවා වැඩිදුර පුහුණුව කරගෙන යන්න. එම ආයතනයන් වලට අපි අනුයුක්ත කරනවා. ඒක සාමාන්‍යයෙන් දිගටම මම උනත් මීට අවුරුදු දෙකකට කලින් කාලේදී වැඩිදුර පුහුණුවක් ලබා දෙනවා. මෙම තොරතුරු මගින් නැව් හා පුහුණුවීම් පිළිබඳ ඔබ දැනුවත් වී ඇති බව අප විශ්වාස කරනවා. විරාමයෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ වර්තමාන කාර්යභාරයන් පිළිබඳ දැනුවත් වෙමු. වර්තමාන ශ්‍රී ලංකා නායක හමුදාව මගින් සිදු කරන විවිධ කාර්යයන් පිළිබඳව බොහෝ දෙනා නොදන්න කරුණක්. ඔවුන්ගේ දැක්ම ඉහළ මට්ටමක පවතින අතර වසර 73ක අඛණ්ඩ අභියෝග ජයගත් පසුද ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ආරක්ෂාව තහවුරු කරමින් තවමත් ඉදිරියට යනවා. අපි මේ වන විට සාකච්ඡා කරපු කරුණු වලට අමතරව නාවික හමුදාවේ වර්තමාන කාර්යභාරයන් පිළිබඳ දැන් දැනුවත් වෙමු. ශ්‍රී ලංකා නාවික හමුදාවට වර්තමානයේදී විශේෂ කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දූපතක් අපේ දූපත් රාජ්‍යයේ ස්වාධීනභාවයේ බෞද්ධ අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට මූලිකවම අවශ්‍ය වන හමුදාවක් තමයි නාවික හමුදාව. ඒ වගේම අපේ ආර්ථිකය රඳාපවතින්නේ 95ක් පමණම අපේ අපට තියෙන සාගරයේ මත තිබෙන සාගරයේ ආරක්ෂාව ඉතාමත් වැදගත්. එතකොට අපිට මේ පිටින් එන ඕනෑම තර්ජනයක් මුලින්ම මුහුදෙන් තමයි එන්නේ. ඉතින් මේ මුහුද අපිට අයත් මුහුද ආරක්ෂා කිරීමේ මූලික වගකීම කරලා තියෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට ඒකම සාම්ප්‍රදායික නොවන තර්ජන තමයි දැනට අපිට තියෙන විශේෂම අවධානයට ලක් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මිනිස් ජාවාරම්, අවිජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි ජාවාරම් කටයුතු ඉන්දියන් සාගරයේදී නිරන්තරයෙන්ම සිදු වෙනවා. ඉතින් අපේ සාගර කලාපයේ මෙම ජාවාරම් වලින් ආරක්ෂා කර ගැනීම මූලිකම වගකීම පැවරලා තියෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට. ඉතින් අපි මේ වසරේ මේ දක්වා රුපියල් මිලියන 15000කට වඩා වැඩි වටිනාකමින් නීති විරෝධ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේක හෙරොයින්, අයිස්, කේරළ ගංජා වගේ විවිධ මත් පෙති වර්ග මේ සියල්ල ඇතුළත්. ඉතින් ඒ වගේ ඕනෑම ස්වභාවික අපදාවකදී රටේ ඕනෑම ස්ථානයකට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට උදව් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව වැදිලා ඉන්නවා. මේ සියල්ලටම අවතරව අපි අපේ රටේ තියෙන ස්වාභාවික සම්පත ස්වාභාවික පරිසරය රැක ගැනීමට විශේෂයෙන්ම කඩොලාන පරිසරය, එතකොට වෙරළ පිරිසිදු රාජකාරී නොවන කටයුතු වුණාට අපි ඒවා සියල්ලම ඉතාමත්ම කැපවීමෙන් සිදු කරනවා. මොකද මේ සියල්ලම කිරීමට නාවික හමුදාව විදියට අපිට වගකීමක් සහ බැඳීමක් තියෙනවා. ඉතින් නාවික හමුදාව නිරන්තරයෙන්ම
මේ කටයුතු කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් සිටිනවා. නාවික හමුදාවේ ගොඩබිම් කාර්යයන් පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඒවායේ විවිධාකාර භූමිකා සිහිපත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔව් දෙව්ජා. වනාන්තර ආරක්ෂාව, සමාජ ආරක්ෂක වැඩසටහන්, ආපදා කළමනාකරණය, අවදානම් කළමනාකරණය ගොඩබිම් කාර්යයන් වලට ඇතුළත් වෙනවා. මෙවැනි කාර්යයන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශිෂ්ටත්වය හා දක්ෂතාව පෙන්වන්න ඉතාමත් වැදගත් වෙනවා. ඔවුන්ගේ විශාල දායකත්වය රටේ ආරක්ෂාවට හා සමාජ ජීවිතයේ ස්ථාපනයට මූලික පදනමක් වෙනවා. ගොඩබිම් කාර්යයන් සිදු කිරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව දේශපාලන හා සමාජීය අංශයන් ඉහළ දැමීමට මහත් දායකත්වයක් ලබා දෙනවා. මෙවැනි කාර්යයන් සිදු කරන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් සහ නිපුණතාවක් අත්‍යවශ්‍ය වෙනවා. ඔවුන්ගේ සංගණක විධි, හානියවම කිරීමේ උපායන් හා පරිසර සුරක්ෂතාව පිළිබඳ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව කටයුතු කිරීම ඔවුන්ගේ සාර්ථකත්වයේ මූලික කොටසක් වෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී විශේෂ වගකීමක් ඉටු කරන අතර යුද නීති හා ආරක්ෂණ නීතිද පිළිපදිමින් විශේෂිත වූ සැලසුම් ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම පිණිස කැපවීමෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව සිය හැකියාවන්ගෙන් හා පුහුණු වීමෙන් ලද ආభాෂය එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවීම මොවුන්ගේ අරමුණ වෙනවා. එසේම ආපදා කළමනාකරණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවේදන කුසලතා සහ පළපුරුද්ද විශේෂ හේතුවක් වෙනවා. මෙම කාර්යයන් නිවැරදිව සිදු කිරීම ජනතාවගේ ආරක්ෂාව සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේදී විශේෂ හේතුවක් වෙනවා. ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව සහ සමාජ ආරක්ෂාවට අතිශයින් වැදගත්. අපගේ මේ වැඩසටහන අවසන් කිරීමට පෙර අපට දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා නායක හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂක ඇතුළු සියලුම නිලධාරීන්ට අපගේ ගෞරව ස්තුතිය. සියලු දෙනාටම සුබ දවසක්.